හිරුනාලිකාවේ විකාශය වන මේ දවස්වල ජනප්‍රියම ටෙලි නාට්‍යය තමයි පාට කුරුල්ලෝ කතාව. ඉතින් පාට කුරුල්ලෝ කතාවේ ඉදිරියට කුමන දෙයක් සිදු වෙයිද? කොහොම වුණත් කතාව දැන් එන්නම කුතුහලය වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙතරම් කාලයක් නරඹපු පාට කුරුල්ලෝ කතාව නැවතත් ආසාවෙන් සහ කුතුහලයෙන් නරඹන්නට ප්‍රේක්ෂකයෝ පුරුදු වෙලා ඉන්නවා. ඉතින් කෙවින්ගේ බොරු එළීමත් එක්ක තමයි නැවත වතාවක් කතාවට අලුත් පණක් ලැබුණේ. ඉතින් කතාවේ ඉදිරියේදී කෙවින්ට මොන වගේ දෙයකට මුහුණ දෙන්න සිදු වෙයිද? ඉතින් කතාවට ආදරය කරන ඔයාලා කතාවේ අවසානයේට මොකද්ද වෙන්නේ කියලා බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ වෙනකොට නම් පාට කුරුල්ලෝ කතාවේ නිම්නාවිට කෙවින්න සදහටම එපා වෙලා තියෙන්නේ. කෙවින් කොච්චර උත්සාහ කරත් නිම්නාවිගේ හිත හදන්න එක අවස්ථාවක් ගන්න නිම්නාවි කෙවින්ට එකම අවස්ථාවක්වත් දෙන්නේ නැහැ. කොහොම වුණත් කෙවින්ට නිම්නාවිය මුණ ගැහෙන්න එක අවස්ථාවක් ලැබුණොත් කෙවින් ගැන නිම්නාවිට අනිවාර්යයෙන්ම පැහැදීමක් ඇති වෙනවා. ඉතින් මේ වෙලාවේ ෆොන්සේක කැමති නැහැ එයාගේ පුතා මෙච්චර දුක් විඳිනවා බලන්න. ඉතින් මේ නිසා තමයි කවදාවත් නොයන ගමනක් යන්න ෆොන්සේක තීරණය කරන්නේ. ඉතින් අපි බලමු නිම්නාවිගේ ගෙදර ගියාට පස්සේ ෆොන්සේක නිම්නාවිගෙන් කරන ඉල්ලීම මොකද්ද කියලා.